අපේ පුංචි පැංචි එක්සත් එක එකතු වෙච්ච යාළුවෙක්ගේ ලස්සන අවුරුදු සින්දුව. ඔන්න ඉතින් මේ අවුරුදු කාලේනේ අවුරුදු කාලට ගොඩාක් ලස්සන අවුරුදු සින්දු අපිට අහන්න ලැබෙනවා. ඔන්න දැන් යාළුවෝ මතකයිනේ හැම සෙන්සුරාදා ඉරිදාමයි අපේ දැන් මේ අප්‍රේල් මාසනේ කියන්නේ පුංචි අපේ අවුරුද්දනේ. ඔන්න අපිත් එක්ක විශේෂ යාළුවෙක් එකතු වෙලා ලස්සන මාස අවුරුදු ගීතයක් එහෙම නැත්නම් එයා කරපු අලුත් ලස්සන ගීතයක් යාළුවන්ට පෙන්නනවනේ. ඔන්න යාළුවනේ අදත් අපිත් එක්ක ඒ වගේ යාළුවෙක් එකතු වෙලා ඉන්නවා. ඔන්න ඉතින් මේ යාළුවා ගායනයේට එතකොට වාදනයේට ඒ විතර නෙමෙයි නර්තනයටත් ගොඩාක් දක්ෂයි. ඔන්න දැන් මම කියන්නේ කවුද යාළුවා කියලා. ඔන්න ගායනයටත් වාදනයටත් ඒ විතර නෙමෙයි නර්තනයටත් ගොඩාක් දක්ෂ යාළුවෝ තමයි මේ ඉන්නේ. ඔන්න ඉතින් මම්ම කියන්නේ නැතුව යාළුවගේ නම අපි යාළුවගෙන්ම අහලා බලමු. හැබැයි ඊට කලින් ඔයාට අයබෝවන් සාදරයෙන් අපේ වැඩසටහනට පිළිගන්න. අයබෝවන්. අපේ යාළුවන්ට අයබෝවන් කියන්නේ? අයබෝවන්. හරි. ඔන්න ඔයාගේ නම කියන්නකෝ. ඔයාගේ නම මොකද්ද? ඔයා කොහින්ද ආවේ? ඔයාට වයස කියලා? මගේ නම චන්දුනි එක්කනායක. මම ආවේ මාතලේ ඉඳන්. මට වයස අවුරුදු 10යි. හරි. එතකොට මේ දැන් අපේ පුංචි පැංචි එක්සන්ට ආවේ ඔයාගෙන් කරපු මොකක් හරි ලස්සන සින්දුවක් පෙන්නන්නේද අපේ යාළුවන්ට? ඔව්. එහෙනම් යාළුවනේ අපි ඉක්මනටම යාළුවගෙන් ඉන්නේ ලස්සන සින්දුව පොඩ අහලා බලමුද? එහෙනම් ඔන්න චන්දුනි අයියෝ මට හැමතිස්සෙම මෙයාගේ නම පැටලෙනවා. ඔන්න චන්දුනි ඔයා කියන්නකෝ ඔයාගේ ලස්සන සින්දුව වාදනය කරලා වෙන්න. කෝ අයියෝ ඉක්මනට. හරි පටන් ගන්න. ආදරෙයි මම ආදරෙයි අප්පච්චිට මම ආදරෙයි ආදරෙයි මම ආදරෙයි අම්මාටන් මම ආදරෙයි ආදරෙයි මට ආදරෙයි ඒ දෙන්නන් මට ආදරෙයි රසවන්නාහාර කවලා මාහට පාසල වෙතට යවයි යහපත් නොව දන් දීලා මා වෙත යා යුතු මඟ පෙන්වයි සොයුරියත් නැති අඩුපාඩු දැනෙන්නේ ඉඩ නොතබයි මාසලම හිඳ රැකවරණයදී නිතරම දිරිගන්වයි අදහනු බෑම ලබනා සෙනෙහස ඔබ දෙපළගේ තුරුලේ දැනගනු රිසිවෙමි සැමටම උරුමය මා ලබනා සෙනෙහේ නිකලගුන් ඔබ දෙපළගේ දිරියේ පතනෙමි වන්නට ඔබලගේ දියණිය මතු සංසාරේ මතු සංසාරේ හරි. ඔන්න ඉතින් අහුව නේද අපේ චන්දුනි යාළුවගේ එයා මේ කාලේ මේ අවුරුදු කාලේ කරපු ලස්සනම අවුරුදු සින්දුවක් නෙමෙයි ලස්සනම අලුත් සින්දුවක්. ඔන්න ඉතින් චන්දුනි අපිට කියන්නකෝ කවුද මේ සින්දුවට ලියලා දුන්නේ? කවුද ඔකට තාලෙ දෙන්නේ? කවුද ඔක කරේ? මම තනියම ඕගන් එකේ තාලේ පුරුදු වුණා තනියම. මට අම්මා තමයි සින්දුව ලියලා දුන්නේ. මට තාලේ කියලා දුන්නේ ධම්මික ජයවර්ධන සර්.
ඒක එහෙම තමයි. හරි. එතකොට දැන් පොඩ්ඩක් ඉන්න යාළුවනේ. ඔන්න මට ඕනේ අපේ චන්දනී යාළුවගෙන් තවත් ලස්සන සින්දුවක් අහන්න. හැබැයි යාළුවෝ ඔහොමම ඉන්න අපි ඉක්මනටම පුංචි රෑමයක් ගන්න යන්නේ. ඔන්න ඉතින් පුංචි බ්‍රේක් එකෙන් පස්සේ ආයෙත් පුංචි පෙන්ච් එක තියෙනවා. ඔන්න ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ පුංචි රෑමයක්වත් ගත්තානේ. ඔන්න යාළුවෝ ආයෙත් එකතු වෙනවා පුංචි පෙන්ච් එක. ඔන්න දැන් මම බ්‍රේක් එකට කලින් කිව්ව නේද යාළුවන්ට අපේ චන්දුනී යාළුවගෙන් තවත් ලස්සන සින්දු ගොඩාක් අහන්න ඕන කියලා. ඔන්න දැන් අපි ලෑස්ති වෙන්නේ තවත් ලස්සන සින්දුවක් අහන්න. චන්දුනී, ඔය ඊළඟට අපේ යාළුවන්ට පෙන්වන්න යන සින්දු මොකද්ද? කුරුල්ලනේ පැණි කුරුල්ල. හරි. එහෙනම් කරලා වාදනය කරලා පෙන්වන්නකෝ. පොඩ්ඩක් ඉන්න යාළුවනේ. හරිද? ආමනේ පොඩ්ඩක් ඉන්න. දැන් හරි. මටත් ඔබ වගේ ගිල්ලිලා යන්නට ආසයි කුරුල්ලනේ යන්නට ආසයි කුරුල්ලනේ කුරුල්ලනේ පැණි කුරුල්ලනේ චන්දුනී වායි ගැහුවේ කුරුල්ල පැණි කුරුල්ලනේ පැණි කුරුල්ලනේ. වාගේ වාදනයත් වාගේ ගායනයත් හැම දෙයක්ම හරිම ලස්සනයි. දැන් මම යාළුවන්ට කිව්වනේ වාගේ නෝට ලස්සනට වාදනය කරන්න පුළුවන්, ගායනය කරන්න පුළුවන්, නර්තනය කරන්න පුළුවන් කියලා. කියන්නකෝ බලන්න. ඔයා දැන් තරඟවලට එහෙම ගිහිල්ලා ඇතිනේ. තරඟවල අදින්න එහෙම තියනවද? එක තරඟයකට දිනලා තියෙනවා. හරි. ඒකේ මොන අංශයෙන්ද අදින්නේ? මේ අපිට මේ දුවලා ගිහිල්ලා එකලා මේ කොඩිය අරගෙන එකලා පිටිපස්සෙන් තියලා තමයි ජයග්‍රහණය කරන්නේ. හරි. එතකොට ඔයා ගායනයෙන් නර්තනයෙන් එහෙම දිනලා තියෙනවද? හරි කමන්නේ. ඔන්න ඉතින් යාළුවනේ දන්නවද අපේ මේ චන්දුනී යාළුවා අපේ පුංචි පෙන්චිත්තන්ට ආවේ. එයා ඇප්ලිකේෂන් එකක් අපිට එවලා තිබුණා. එයාට ආසයි කියලා නිවේදිකාවක් වෙන්න. එහෙනම් චන්දුනී කරලා පෙන්වන්නකෝ චුට්ටක් නිවේදනයක්. ආයුබෝවන් නංගියේ මල්ලියේ. සුබ උදෑසනක්. ඔයගොල්ලෝ දන්නවනේ හරි කමන්නේ. ඔයා ඉතින් මං කිව්වනේ. හරි කමන්නේ. ඔයා තව වෙන දවසක ලස්සනට පුරුද්දලා ඉන්නකෝ. දැන් මට කියන්නකෝ මං ඔයාලට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ඇහුවා දින්නද මොන හරි ගායනයේ පැත්තෙන්. හරි කමන්නේ. ඔයා දැන් අවුරුදු උත්සවයට එහෙම සහභාගී වෙලා ඇතින් දැන් මේ ටිකේ අවුරුදු කාලෙන්නේ ඉතින් ඔන්නේ මම දන්නවා යාළුවෝටත් ඉතින් ලස්සන ගොඩාක් විනෝද වෙන්න පුළුවන් ලස්සන අවුරුදු උත්සව තියෙනවා කියලා. ඔයාට තිබ්බද අවුරුදු උත්සවයක්?
තිබ්බද? එතකොට ඔය අයගේ වැඩියෙන්ම කැමති ගේම් මොකක්ද? මොකක්ද වැඩියෙන්ම කැමති ක්‍රීඩාව? මම වැඩියෙන්ම කැමති ක්‍රීඩාව තමයි කනා මුට්ටි විඳීම. කනා මුට්ටි විඳීම. ආස නැද්ද බනිස් කෑමට? නෑ. මම නම් ටිකක් ආසයි බනිස් කෑමට. යාළුවෝ දන්නවද? ඔන්න මගේ අවුරුදු උත්සවයක් තිබ්බා. මමයි මගේ මල්ලිල කට්ටිය එකතු වෙලා ලොකු අවුරුදු උත්සවයක් තිබ්බා. ඔන්න ඒක නම් තිබුණේ ඊයේ. ඔන්න ඉතින් මට නම් හැබැයි චන්දනේ දන්නවද? මට නම් ඉතින් හරියටම දිනා ගන්න බැරි වුණා. මොකද ඉතින් ලොකු අයියලාත් හිටියානේ. කමන්නේ. ඉතින් සහභාගී වෙන එක ගොඩක් ලොකු දෙයක් නේ. එතකොට ඉතින් චන්දනේ ඔයාට දැන් මේවට අමතරව තව මොනවද පුළුවන්? ආයේ මට හරි කමන්නේ. ඔන්න ඉතින් යාළුවනේ චිත්‍ර අඳින්න පුළුවන්. චිත්‍රات අඳින්න පුළුවන් ලස්සනට. ඔන්න ඉතින් චන්දුනි ඔයාට ගොඩක් ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. එකතු වෙලා අපිත් එක්ක ලස්සනට සින්දු කියලා හොඳට කතා කරලා ඔයාට ගොඩක් ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. ඔන්න ඉතින් යාළුවට බයි කියන්නකෝ. බයි. හරි. ඔන්න ඉතින් යාළුවනේ දැන් අපි චන්දුනි එක්කත් කතා කරන්නේ. දැන් අපි බලමු ඉෂිනි මොකද කරන්නේ කියලා. ඉෂිනි කවිශක්කි ඔන්න බලන්නකෝ අපේ ශෂේනි යාළුවා චිත්‍ර අඳිනවා. ඔන්න බලන්න දිනසනකොට දාලා තියෙනවා ලස්සනට. බලන්නකෝ ලස්සනට ඇඳලා තියෙනවා. ඔන්න බලමුකෝ මේ පැත්තේ ඉන්නවා අපේ මල්ෂේ යාළුවා. ඔන්න අපේ යාළුවෙකුත් ඉන්නේ මල්ෂේ යාළුවා කියලා. ඉතින් දෙන්නත් එක්ක පැටලෙනවා මට නම්. දැන් නම් හරි පොඩ්ඩක්. ඔන්න බලන්න ලස්සනට පාට කරනවා. ඔන්න ඉතින් මහා මායා දේවිය නේද ඉන්නේ. ඔන්න බලන්නකෝ මහා මායා දේවිය ඉන්නේ. ඔන්න බලමු අපේ සශිනි අක්කාගේ පැත්තේ සශිනි අක්කා මොකද්ද කරන්නේ කියලා. මේ තියෙන සශිනි අක්කා ඉස්සන්ට මල් හදනවා තාම. ඔන්න බලන්න. බීම් බට වලින් තමයි අපේ මේ සශිනි අක්කා ඒ මල් හදන්නේ. ඔන්න ඉතින් අපේ මේ බලන් ඉන්න චූටි යාළුවන්ටත් මේ වගේ ගෙදරදී ලස්සනට මල් පෝච්චියක් හදාගන්න පුළුවන් අපේ සශිනි අක්කා. ලස්සනට හදන විදිය බලන් ඉඳලා ගෙදරදී හදන්න පුළුවන්. ඔන්න බීම් බටේ කපනවා මැදින්. බලන්නකෝ හරිම ලස්සනට වැඩේ කරන් යනවා. බලන්නකෝ පාට කොලක් තියෙනවා. ඔන්න ඉතින් චූටි යාළුවනේ අපේ චූටි යාළුවෝ දන්නවනේ පුංචි අපේ අවුරුද්ද. ඔන්න ඉතින් ඔන්න අපි ලස්සන අවුරුදු ගැන කතා කරේ. ඔන්න පුංචි අපේ අවුරුද්ද ඔන්න ලස්සනට අවුරුදු උත්සව ටිකක් ඒවලා තියෙනවා. එහෙනම් අපි ඒව බලමුද? ඔන්න එහෙනම් චූටි යාළුවනේ අපි ඒව බලමුකෝ. සත්‍යයේ නවසද ආසේ පෙබලනවා. කොහො කොහො නාදට මුළු ගම පිපිදෙනවා. රබන් සෝර